Some people would say it's just dumb luck. You take pictures? I do. I see half that is. ආයිබෝන් කියලා පිළිගන්නවා. අදත් බබල් ටයිම්ස් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයාලට අපි පුංචි කාලේ අහපු පොඩි කතාවක් කියන්නම්. ඔන්න එකමත් එක කාලෙක හිටියා අන්ධයෝ 6 දෙනෙක්. මේ අන්ධයෝ 6 දෙනා දවසක් ගමනක් යන අතරදී ඔන්න හම්බුණා අලියෙක්. ඉතින් මේ අන්ධයන්ට අලියව පේන්නේ නැහනේ. ඒ නිසා මේ අන්ධයෝ ටික තීරණය කරා අලියව අතගාලා බලලා මෙයා මොන වගේ සතෙක්ද කියලා තේරුම් ගන්න. අන්ධයෝ ටික අලිය ළඟට ගිහිල්ලා අතගාලා බැලුවට මේ හැම කෙනෙකුටම අහුනේ අලියගේ පොඩි කොටසක් විතරයි. ඉතින් අලියගේ කන අතගාපු අන්ධයෙක් කිව්වා අලිය කුල්ලක් වගේ සතෙක් කියලා. අලියගේ කකුලක් අහුවෙච්ච අන්ධයෙක් කිව්වා අලිය කියන්නේ වංගෙඩියක් වගේ සතෙක් කියලා. මේ විදිහට තම තමන්ට අතට අහුවෙන ශරීරාංග වලට අනුව අලියගේ ස්වරූපය ගැන හිතාගත්ත අන්ධයෝ ටික තම තමන්ගේ මතය හරි ඒ වගේම අනිත් අන්ධයන්ගේ මතය වැරදි කියලා කියන්න පටන් ගත්තා. ඒකෙන් සිද්ධ වුණේ මේ අන්ධයෝ ටික අතරේ ලොකු රණ්ඩුවක් ඇති වුණ එක. හරි. දැන් අපි මේ කතාව පැත්තකින් තියලා යමු 2020 අවුරුද්දේ නිකුත් වුණ Devil All the Time ෆිල්ම් එකේ රිවිව් එකට. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ 2011 අවුරුද්දේදී පබ්ලිෂ් වුණ ඇමරිකානු රචකයෙක් වන ඩොනල්ඩ් රේ පෝලොක්ගේ Devil All the Time නවකතාව. අනිත් රිවිව්ස් වලදී වගේ නෙවෙයි මේ වතාවේ රිවිව් එකට යන කලින් මම මේ චිත්‍රපටයේ රඟපාන නරු නිලියෝ ගැන පොඩි හැඳින්වීමක් කරනවා. සමහරට මේ හැඳින්වීමම ඔයාලට හරිම රසවත් වෙන්න පුළුවන්. ඒ වගේම ෆිල්ම් එක බලපු අයට නම් අනිවාර්යයෙන්ම හිතේවි මේ චරිත තෝර ගැනීම ආවට ගියාට සිද්ධ වුණ එකක් නන් නෙවෙයි කියලා. කතාව ආරම්භයේදීම අපිට මුණ ගැහෙනවා බිල් ස්කාස්ගාඩ්. මෙයාව හැමෝටම මතක තියෙන්නේ නම් ඊට චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. ඒ කියන්නේ අර රතු පාට බැලුමක් අතේ තියාගෙන හිටපු භයානක ක්ලවුන්ගේ චරිතයේ විදියට. ඊළඟට කතාවේ ප්‍රධාන චරිතය රඟපානවා ස්පයිඩර්මෑන් විදියට අපි හැමෝම අඳුරගත්ත ටොම් හෝලන්ඩ්. තුන්වෙනියට කාටවත් අමුතුවෙන් අඳුන්වලා දෙන්න අවශ්‍ය නැති රොබර්ට් පැටින්සන් තවත් අමුතුම චරිතයකින් එනවා. හතරවෙනිය සෙබස්ටියන් ස්ටෑන්. මෙයාව අපිට වැඩියම මතක තියෙන්නේ නම් මාවල් සිනමැටික් යුනිවර්ස් එකේ බකි විදියට. හයවෙනියට මඩ්බවුන්ඩ් පෙට් සෙමටරි වගේ චිත්‍රපට වලින් අපි අඳුරගත්ත ජේසන් ක්ලාක් මේ ෆිල්ම් එකේ වෙනස්ම විදිය රංගනයකින් අපිට දැක ගන්න පුළුවන්. ඊළඟට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් ජේන් අය වගේ චිත්‍රපටවල හිටපු අති දක්ෂ නිලිය මියා වසිකව්ස්කා තමයි 7 වෙනියා. මේ ඉන්නේ හැරි පොටර් කතාමාලාවෙන් සිනමාවට ආපු හැරි මේලින්. මම මේ කතා කරේ චිත්‍රපටයේ අපි දකින සුවිශේෂී නළුනිලි පිරිස විතරයි. මීට අමතරව තවත් ගොඩක් දක්ෂ නළුනිලියෝ කීප දෙනෙක්ම අපිට මේ ෆිල්ම් එකේදී දැක ගන්න පුළුවන්. හරි, අපි දැන් යමු ස්ටෝරි ලයින් එක පැත්තට. විලාඩ් රසල් කියන්නේ දෙවන ලෝක යුද්ධයේදී ටොලමන් දූපත්වල සටන් පෙරමුණේ හිටපු ඇමරිකානු හමුදා බටෙක්. සටන් බිමේදී මිලර් ජෝන්ස් කියන තමන්ගේ පාර්ශවයේ හමුදා බටෙක් ජපන් හමුදාවෙන් අල්ලගෙන වද දීලා හැම ගහලා කුරුසයක එල්ලලා තියෙද්දි රසල් ඇතුළු කණ්ඩායමට හම්බ වෙනවා. මේ සෙබලව ජීවත් කරවීමේ හැකියාවක් නැහැ. හැබැයි තාම මැරිලත් නැහැ. සටන් පවතින ප්‍රදේශයක් නිසා සෙබලව අරගෙන යන්න හැකියාවකුත් මේ කණ්ඩායමට නැහැ. ඉතින් තමන්ගේ මිත්‍ර සෙබලට වේදනාවෙන් තොර මරණයක් ලබා දෙන්න හිතාගෙන මේ කණ්ඩායම තීරණය කරනවා සෙබලව මරලා දාන්න. ඉතින් මේ වෙඩිල්ල තියන්න වෙන්නේ රසල්ට. මේ සිද්ධිය එතනින් ඉවර වුණාට ඒකේ යට සැඟවුණු ගිනි පුපුරු රසල්ගේ මුළු ජීවිතේම උඩුයට කුරු කරනවා විතරක් නෙවෙයි රසල්ගේ පුතාගේ ජීවිතයට පවා අරගෙන ඉන්නේ අඳුරු කුණාටුවක්. ඉතින් ඔයා තාමත් බලලා නැත්නම් මේ ෆිල්ම් එක දැම්ම මේ වීඩියෝ එක ක්ලෝස් කරලා ෆිල්ම් එක බලලෙන්න. මොකද මෙතනින් එහාට වීඩියෝ එකේ ස්පොයිලර්ස් අඩංගු වෙන නිසා. That ain't no preacher. He's as bad as they got on the damn radio. When people look back on it, they had no other choice. යුද්ධ ඉවර වෙලා ගෙදර ආවට රසල් මනසින් කඩාවැටුණු කෙනෙක් බවට පත් වෙලා තියෙන්නේ. කුරුසියක් දකින හැම වෙලාවකම රසල්ට වේදනාකාරී අතීතය මතක් වෙන්න පටන් ගන්නවා. හැබැයි රසල් විවාහ වුණාට පස්සේ එයාට දැනෙනවා තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්න ඕන වටින දේවල් තියෙනවා කියලා. ඒ නිසා ආයෙමත් දෙවියන්ට යාඥා කරන්න පටන් ගන්නවා. මෙතනදී බලන් ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් රසල් ඉන්නේ දැඩි ආගමික භක්තියකින් කියලා. නැහැ. රසල් ඉන්නේ අන්ධ විශ්වාසයකින්. මානසික සුවය වෙනුවට රසල් ආගමෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිලාභ. කතාව ගලාගෙන යන්නේ එක ආගමක් වටා විතරක් වුණාට මේ කතා කරන්නේ නම් ලෝකේ තියෙන හැම ආගමක්ම ගැන. නෑ හැම ආගමක්ම ගැන කියලා කියනවට වඩා හැම ආගමකටම අයිති මිනිස්සු ගැන කියලා කිව්වොත් මං හිතන්නේ මම වඩාත් නිවැරදි. හොඳට කල්පනා කරොත් තමන්ගේ මෙලොව හරි එහෙම නැත්නම් තමන්ගේ පරලොව හරි වෙනුවෙන් පෞද්ගලික ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් ආගම් අදහන අය හැම ආගමකින්ම අපිට හොයාගන්න පුළුවන්. බිරිඳගේ පිළිකාවත් එක්ක රසල් තමන් තනි වේවි කියන බයෙන් වියරු වැටෙනවා. දෙවියන්ට යාඥා කරාට ඉල්ලීම් ඉෂ්ට වුණේ නැති තැන රසල් හිතනවා දෙවියොත් එක්ක ගනුදෙනුවක් කරලා බලන්න. මේ නිසා රසල් තීරණය කරනවා
තමන්ගේ පුතා ආදරය කරන සුරතලාව බිලි දීලා ඒ වෙනුවෙන් බිරිඳව ලබා ගන්න පුළුවන් වේවි කියලා. මෙහෙම හිතන රසල් තමන්ගේ පුතාගේ පුංචි මනසට දරා ගන්න බැරි විදිහේ වේදනාවක් දෙනවා. අවසානයේදී කිසිම දෙයක් ප්‍රයෝජනයක් නැති වෙලා යනවා, බිරිඳ මැරෙනවා. මේ වෙනකොට රසල් සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා ඉවරයි. මේ නිසා රසලුත් මරණය තෝරගන්නවා. එතකොට රසල් විනාශ වුණේ ආගම නිසාද? මේ ප්‍රශ්නේ මෙතනින් එහාටත් ෆිල්ම් එක ඇතුළේදී සරින් සරේ අපිට මතුවෙනවා. මේ නිසා අපි පොඩ්ඩක් දැන් ෆිල්ම් එකෙන් එළියට ආවිල්ලා බලමු මොකද්ද ආගමක් කියන්නේ. ඒ වගේම ඇයි අපි ආගමක් අදහන්නේ කියලා. ආගමක් කියන්නේ විශ්වීය වටිනාකමක් තියෙන සංකල්පයක්. මම මෙහෙම කියන හේතුව තමයි ආගමක් හරහා මිනිස්සුන්ව එකම විදියකට හිතන්න සහ එකම දෙයකට බය වෙන්න පොළඹවනවා. මේකෙන් මිනිස්සු අතර හැදෙන සමාන බව සහ ආචාර ධර්ම නිසා සාමකාමී සමාජයක පැවැත්ම තහවුරු වෙනවා. ඉතින් ක්‍රිස්තු වර්ෂ 17 වෙනි සියවසේදී නූතන භෞතික විද්‍යාවේ පියා විදියට හඳුන්වන ගැලීලියෝ ගැලීලි, එවැගේම දාර්ශනිකයෙක් වුණ ජෝන් ලොක් වගේ අය මේ ආගම් සහ ආගමික පසුබිම් නිර්මාණය වෙන මෙටාෆිසික්ස් ගැන නොයෙකුත් පරීක්ෂණ පවත්වන්න පටන් ගත්තා. මෙතනදී මෙයා ඉදිරිපත් කරා මිනිසා යථාර්ථය හඳුනා ගන්නා විදිය ගැන සංකල්පයක්. මෙතනින් එහාට මම කතා කරන්නේ ජෝන් ලොක්ගේ Essay Concerning Human Understanding කියන ආටිකල් එකේ එන Primary Secondary Quality Distinction කියන සංකල්පය ගැන. ගැලීලියෝ ගැලීලි ඉදිරිපත් කරෙත් මේ වගේම අදහසක්. මේ විශ්වයේ පවතින යථාර්ථය බෙදෙනවා කොටස් දෙකකට. පළවෙනි එක තමයි primary qualities. සිංහලෙන් කිව්වොත් මූලික ගුණාංග. මේ කතා කරන්නේ අපිට විද්‍යාත්මකව මිනුම් දණ්ඩකින් තහවුරු කරගන්න පුළුවන් දේවල් ගැන. ඒ කියන්නේ මොකක් හරි වස්තුවක දිග, හැඩය, චලනය හෝ නිශ්චල බව, ඒ වගේම පරිමාව, ප්‍රමාණය වගේ විස්තර. දෙවෙනි එක secondary qualities. සිංහලෙන් කිව්වොත් ද්විතීයික ගුණාංග. මේවා එක එක පුද්ගලයාගේ කැමැත්ත අකමැත්ත අනුව, ඒ වගේම සංවේදන අනුව ඒ විතරක් නෙවෙයි, එක එක්කෙනාට තියෙන තේරුම් ගැනීමේ ශක්තිය අනුව එකිනෙකා මත වෙනස් වෙන දේවල්. ඉතින් මේ විශ්වයේ තියෙන මිනිසාගේ අවධානය යොමු වෙන හැම දෙයකටම මේ ගුණාංග දෙකම තියෙනවා. උදාහරණයක් විදිහට ගනිමු මෙන්න මේ ඇපල් ගෙඩිය. මෙතන තියෙන එක ඇපල් ගෙඩියයි. කාටවත් බෑ කියන්නේ ඒක වැරදි. මෙතන ඇපල් ගෙඩි දෙකක් තියෙනවා කියලා. තව මේ ඇපල් ගෙඩියේ බර ග්‍රෑම් 300යි. තව කෙනෙක් කියලා බැලුවත් ඒ ගානම තමයි තියෙන්නේ. ඒ වගේම මේ ඇපල් ගෙඩිය ඇවිදින්නේ හෙලවෙන්නේ නැහැ. මේවා තමයි primary qualities වලට උදාහරණ. ඊළඟට මම අහුවත් මේ ඇපල් ගෙඩිය රසද කියලා. එක්කෙනෙක් කාලා බලලා කියාවේ රසයි කියලා. තව කෙනෙක් තව කෑල්ලක් කාලා කියාවේ එච්චර රසක් නැහැ කියලා. ඒ වගේම මම මේකේ පාට මොකද්ද කියලා අහුවොත් ඒකටත් එක එකනා එක එක විදිහේ උත්තර දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට රස, සුවඳ, පාට වගේ එකිනෙකාගේ කැමැත්ත අකමැත්ත අනුව, ඒ වගේම තේරුම් ගැනීම අනුව වෙනස් වෙනක දේවල් තමයි secondary qualities. හරි, දැන් අපි බලමු කොහොමද මේ ආගම් කියන මාතෘකාවේදී මේ primary qualities සහ secondary qualities අදාළ වෙන්නේ කියලා. අපි ආගමක් ගත්තොත් මේ හැම ආගමකටම එක නිශ්චිත ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. ඔවුන් දේශනා කරපු නිශ්චිත ධර්ම කරුණු තියෙනවා. හැබැයි මේ ධර්මයේ සෑහෙන ගැඹුරුයි සහ මේ ධර්මයේ දේශනා කරන්නේ බොහොම කලාත්මක විදියකට. ඉතින් මේක තේරුම් ගන්න උත්සාහ කරන මිනිස්සු මේ ආගම එක එක තැන් වලින් අල්ල ගන්නවා. හරියට අර අලියාගේ එක එක කොටස් වලින් අල්ලගත්ත අන්ධයෝ ටික වගේ. එතකොට මේ ලියවිලා තියෙන ධර්මය තමයි primary qualities. මිනිස්සු මේවා තේරුම් ගන්න විදිය තමයි secondary qualities. මේ secondary qualities වල ස්වභාවය එකිනෙකාට වෙනස් විදිහට තේරුම් ගැනීමනේ. අපි දැන් මේ කතාව ෆිල්ම් එකේ ස්ටෝරි ලයින් එකට සම්බන්ධ කරලා බලමු. මේ කතාව වෙන හැමෝම අදහන්නේ විශ්වාස කරන්නේ එකම ආගමක්. හැබැයි රසල් මෙතනින් අල්ලගන්නේ යාඥාවෙන් දෙවියන් Tamanට අවශ්‍ය දේවල් ලබා දෙනවා කියන කොටස විතරයි. Because if your worst fear is rats, well, Satan makes sure you get you full of them. ඒක මත්තම අන්තවාදීව යන රසල් අන්තිමට තමන්වම විනාශ කරගෙන තමයි නවතින්නේ. එතකොට හෙලන් ඒ වගේම එමා තේරුම් ගන්නේ මිනිස්සුන් දෙවියන්ගේ මැවීමක් සහ දෙවියන්ට කීකරු විය යුතුයි කියන කොටස. She always told them that she couldn't fry an egg until she found the Lord, and that He was the one that guided her hand and made everything turn out good. මේක හරිම අහිංසක ඒ වගේම කාටවත් කරදරයක් නැති විශ්වාසයක් නිසා මේ අයගේ ජීවිත හරිම නිර්දෝෂී, කාටවත් හිරිහැරයක් නැති විදිහට තමයි ගත වෙන්නේ. ඊළඟට රෝයි අන්ධ විදියට තවත් කොටසක් අල්ලගන්නවා. ඒ තමයි දෙවියන්ගේ අනුගාමිකයින්ට දෙවියන්ගෙන් විශේෂ වරප්‍රසාද ලැබෙනවා කියන එක. ඒ කියන්නේ ප්‍රාතිහාර්ය වගේ දේවල් කරන්න පුළුවන් වෙනවා කියන කොටස. In the time it took the swelling to go down, he'd become convinced that the Lord was testing him to see if he was ready to take on something bigger. පැහැදිලි අවබෝධයක් නැතුව මේ කොටස විතරක් අල්ලගන්න රෝයි
තමන්ටම හිංසාකාරී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම අවසානයේදී අනුන්ටත් හිංසාකාරී පුද්ගලයෙක් වෙනවා. චාලට විශ්වාස කරන්නේ ආගමේ කියවෙන මානුෂීයත්වය සහ ගුණාංග ගැන. හිමිවීම සහ අහිමිවීම ඉස්සරහා ඌමනාට වඩා කම්පා නොවුන නිසා චාලට පුළුවන් වෙනවා මරණ මංචකයේ සැනසෙල්ල පිළිගන්න. ඊළඟට කාල් කියන්නේ ඉරිදා දහම් පාසලේ උගන්වපු කෙනෙක්. Carl used to teach at Sunday school, didn't you, babe? That's right. ඒ කියන්නේ පොඩි ළමයින්ට තමයි කාල් ආගම උගන්වන්නේ. හැම ආගමකම වගේ තියෙන පොදු ලක්ෂණයක් තමයි මේ ආගම්වල තියෙන ගැඹුරු කරුණු හැම කෙනෙකුටම තේරුම් ගන්න අමාරු නිසා. ඒ කියන්නේ හැම කෙනෙකුගේම තේරුම් ගැනීමේ ශක්තිය, බුද්ධිය එක වගේ නැති නිසා මේවා ඉගන්වන්නේ ආගමික සාහිත්‍යයත් එක්ක. ඒ කියන්නේ හරියට සුරංගනා කතා වගේ අමුතු කතන්දර එක්ක. කාගේ හිතේ ආගම ගැන බය නැති වෙන්නේ මෙතනින්. ඉතින් ආගමේ ඉගන්වන කරුණ මිනිසුන්ව බය කරන්න, හික්මවන්න කියන සුරංගනා කතා විතරයි කියලා හිතන කාල් ආගම සම්පූර්ණයෙන්ම අමතක කරලා තමන්ගේ ආසාවල් වලට අනුව ජීවත් වෙන්න පටන් ගන්නවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් කාල් මෙතන කරන්නේ යක්ෂ වන්දනාවක් කියලා. නැහැ, මේක සම්පූර්ණයෙන්ම කාල්ගේ හිතේ තියෙන විකෘති කාමාශාවක් විතරයි. ඒ වගේම ආගමික සාහිත්‍යවල එන මිනිසුන්ගේ පව්වලට දඬුවම් ලබා දීම සම්බන්ධව දෙවියන්ගේ බලය ගැන කියවෙන කොටස විතරක් කාල් තමන්ගේ මානසික තෘප්තිය වෙනුවෙන් අල්ලගන්නවා. හැබැයි අන්තිම වැරදි විදියට. What Sandy didn't understand was that to his way of thinking, this was the one true religion. Only in the presence of death could he feel the presence of something like God. ඉතින් කතාව තියෙනවා එක જાතිය කුරුල්ලෝ එකාත්තේ වහනවා කියලා. ඒ විදියටම කාල්ට ලැබෙනවා එයාගේ මේ වැඩ කරගෙන යන්න පහසු විදියේ පෙම්වතියකුත්. ඊළඟට ඉන්නවා ඔන්න ෆිල්ම් එකේ ගොඩක්ම විශේෂ චරිතයක්. ඒ තමයි පල්ලියට එන අලුත් පූජකවරයා ප්‍රෙස්ටන්. The idol the Jews bowed before in the desert. Delusions! මෙතනදී ඔන්න අපිට මුණ ගැහෙනවා ආගමක නමට මුවා වෙලා තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරගන්න මිනිසුන්ව. මේ අය ආගමික කරුණු විකෘති කරලා තමන්ට අවශ්‍ය විදියට ඉදිරියට අරගෙන යන්න උත්සාහ ගන්නවා. ඒ ආගමට මිනිසුන්ගේ හිතේ තියෙන බය සහ පක්ෂපාතීකම ප්‍රයෝජනට අරගෙන. ආගමක පූජ්‍ය පක්ෂය සාමාන්‍ය අනුගාමිකයින්ට වඩා උත්තරීතරයි කියන කොටස විතරක් අල්ලගන්න ප්‍රෙස්ටන් ඒ උත්තරීතර බව ඇති වෙන්නේ කොහොමද කියන කොටස අතාරිනවා. මේකෙන් ප්‍රෙස්ටන් හිංසාකාරී පුද්ගලයෙක් බවට පත් වෙනවා විතරක් නෙවෙයි මේ ආගමේ කරුණු විකෘති කරන්නත් පෙළඹෙනවා. එතකොට ලෙනෝරා නියෝජනය කරනවා අධික භක්තිය නිසා ආගමක දේශනා කරපු සත්‍ය සහ පසු කාලීනව වෙනත් කෙනෙක් විසින් විකෘති කරපු විකෘතිය තෝරලා බේරලා ගන්න බැරුව නොමග යන අනුගාමිකයින්ව. ඊළඟට ෂෙරිෆ් ලී බෝඩ්කව අපි හඳුනගන්නේ ආගම ගැන කිසිම විදියක හැඟීමක් නැති තමන්ගේ බලය සහ තමන් ආදරය කරන අය වෙනුවෙන් ඕනම දෙයක් කරන කෙනෙක් විදියට. මෙන්න මෙතනදී ප්‍රේක්ෂකයින්ට පොඩි උදාහරණයක් එක්ක ලැබෙනවා මේ ලෝකේ ආගමක් කියලා දෙයක් නොතිබුණා නම් ඒ හරහා හික්මීමක් නොලැබී මිනිස්සු තම තමන්ගේ ආසාවල් වලට අනුව වැඩ කරා නම් මේ ලෝකෙ මොන වගේ තැනක් වේවිද කියලා ආයිමත් හිතන්න අවස්ථාවක්. දැන් ඔයාලා බලනවා ඇති අයි මම ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ගැන තාම කතා කරේ නැත්තේ කියලා. හරි, අපි ඊළඟට යමු ප්‍රධාන චරිතය. ඒ කියන්නේ අර්වින් ඒ කතාවට. අර්වින් හැමදාම තමන්ගේ පවුලට ඒ වගේම තමන්ගේ වටේ ඉන්න අයට ආදරය කරපු කෙනෙක්. ෆිල්ම් එක අවසාන ගැටුම යන්නේ ප්‍රධාන චරිතය වෙන අර්වින් සහ ෂෙරිෆ් අතර. මේ දෙන්න එක අතකින් හරිම සමානයි. අර්වින් කියන්නේ ආගම ගැන ඒ තරම් විශ්වාසයක් තියෙන කෙනෙක් නෙවෙයි. ෂෙරිෆ් කියන්නේ තේම කෙනෙක්. ඒ වගේම අර්වින් තමන්ගේ නංගිගේ මරණය පලිය ගන්න මිනි මැරුවා. එතකොට ෂෙරිෆ් වරයාත් තමන්ගේ නංගිගේ මරණය පලිය ගන්න අර්වින්ව මරන්න ලෑස්ති. Regardless of all that, she was still his baby sister. හැබැයි හැමතිස්සෙම වගේ අර්වින්ගේ අත ඉක්මන් වෙනවා. කතාව අවසාන වෙන්නේ අර්වින් පුංචි කාලෙන් ආදරය කරපු ඒ වගේම තාත්තගේ අන්තගාමී බවට වන්දි ගෙවපු තමන්ගේ සුරතලාගේ අවසන් කටයුතු කරනවත් එක්ක. මෙතනදී අර්වින් තාත්තගෙන් ලැබුණු පිස්තෝලයත් අතහැරලා දාලා අලුත් ජීවිතයක් පටන් ගන්න හිතාගෙන කැලෑවෙන් එළියට යනවා. අපි හැමෝම දකින විදිහට මේක බොහොම සාමකාමී අවසානයක්. හැබැයි මේ අවසානයේ අපි දකින තරම්ම සාමකාමීද? රසල් තමන්ගේ කණ්ඩායමේ මැරෙන් සෙබලගේ මරණය නිසා කාලයක් කුරුසේ දිහා බලන්න අකමැති වුණා වගේම අර්වින් තමන්ගේ සුරතලාගේ මරණය නිසා යාඥා කරන එක අත්හැරියා. ඒ වගේම අපි ෆිල්ම් එකේ අවස්ථා කීපයකදීම දැක්කා තාත්තගේ ගතිගුණ සැරින් සැරේ අර්වින් තුලින් මතුවෙන විදිය. ඊළඟට පාරට ඇවිල්ලා ට්‍රක් එකේ නගින අර්වින් කොහේ යාවිද? පසුබිමින් ඇහෙන විදියට නම් සමහර විට ඊළඟට අර්වින්ගේ ඔළුවට ඇවි තාත්තා වගේම හමුදාවට බැඳෙන්න ඕනි කියලා.
ඉතින් කාලයත් එක්ක කවදා හරි දවසක අර්විනුත් තාත්තා වගේම වේවිද නැද්ද? මෙතන ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරලා ෆිල්ම් එක අවසන් වෙනවා. ඉතින් කතාව ඉවර කරන්න කලින් මම හිතුවා තා පොඩි කොටසක් එකතු කරන්න ඕනේ කියලා. මේ ෆිල්ම් එක පුරාම අපිට ඇහෙන නැරේටර්ගේ කටහඬ. කවුරු හරි හිතුවද මේ කටහඬ කාගේද කියලා? වෙන කාගේවත් නෙවෙයි. මේ කටහඬ Devil All the Time පොතේ රචකයා වෙන ඩොනල්ඩ් රේ පොලොක්ගේ. Grandma would tell him to pray on it, and he'd laugh at her. But maybe she knew something he didn't. Right now, he needed sleep, and just felt lucky someone was giving him a ride. අපි හැමෝම මේ ලෝකෙට එන්නේ දෙමෝපියන්ගෙන් ලැබෙන මොකක් හරි ආගමක කොටස්කාරයෙක් විදියට. ඊළඟට අපි උත්සාහ කරනවා මේ ආගම තේරුම් ගන්න. මේ උත්සාහයත් එක්ක අපිව යහපත් ඒ වගේම අපි ජීවත් වෙන සමාජයට හිරිහැරදායි නොවන මිනිසෙක් විදියට හැඩගස්සනවා. හැබැයි අපි හැමෝම අර අලියව අල්ලපු අන්ධයෝ ටික වගේ තමන්ගේ ආගම විතරක් හරි එහෙම නැත්නම් තමන්ගේ ආගමේ තමන් තේරුම් ගත්ත විදිය විතරක් හරි කියලා හිතාගෙන ජීවත් වෙනවට වඩා අපිට පුළුවන් නම් හැම දෙම දිහා තාර්කිකව බලන්න. ඒ වගේම ආගමක පදනම මිනිසාගේ පොදු යහපත මිසක් තනි පුද්ගලයෙකුගේ හරි කණ්ඩායමක හරි අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම නෙවෙයි කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් මේ ලෝකය බොහොම ලස්සන තැනක් වේවි. ඒ වගේම බොහොම අහිංසක බලාපොරොත්තු පිරුණු තැනක් වේවි. එහෙම නොවන තාක්කල් හැමදාමත් හැම ආගමකම යහපතට ප්‍රතිවිරුද්ධව ඉන්න යක්ෂයා අපි තුලින්ම මතුවේවි. ඉතින් මේ තමයි මම පෞද්ගලිකව Devil All the Time ෆිල්ම් එක තේරුම් ගත්ත විදිය. මම හිතනවා ඔයාලට සමහරට මීට වඩා වෙනස් අදහස් තියෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් තර්ක තියෙන්න පුළුවන්. ඒ හැම එකක්ම කමෙන්ට් කරන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට අපිට පුළුවන් අපේ දැනුම හැමෝම එක බෙදා ගන්න. ඒ වගේම ඔයා තාම subscribe කරලා නැත්නම් මගේ Bubble Times channel එක දැම්ම subscribe කරලා bell icon එක on කරලා තිබුණොත් මම ඊළඟට වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඔයාලට ඒක notification එකකින් දැනගන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි ආයෙත් දවසක හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.